මං අද ඔයාලට උගන්වන්න හදන්නේ පාකින් ස්ලොට් එකට ෆෝවර්ඩ් වේ විදියට එන්ටර් වෙන එක. කියන්නේ ඉස්සරහට පාකින් ස්ලොට් එකට එන්ටර් වෙන එකයි රිවර්ස් එකට පාකින් ස්ලොට් එකට එන්ටර් වෙන එකයි. බැරි වෙලාවත් මේ විදියට පාකින් ස්ලොට් එකට එන්ටර් වුණාම අපේ වාහනේ හරියටම සෙන්ටර් එකේ නැත්තම් පාකින් ස්ලොට් එකේ මැද්දට වෙන්න පාක් වෙලා නැත්තම් කොහොමද වමට දකුණට ස්ටීරින්ග් වීල් එක කරකවලා හරියටම පාකින් ස්ලොට් එකේ මැද්දට වාහනේ හදාගන්න කියන එක තමයි උගන්වන්නේ. බලන්න මේ වීඩියෝ එක ඔයාලට ඉතාමත්ම වැදගත් වෙයි. මම දැන් මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේ වාහන දෙක මැද්දේ පාක් කරන්න හදන්නේ. මෙන්න මේ වාහන දෙක මැද්දේ හරිද? බලමු අපි කොහොමද පාක් කරන්න ගන්නෙ. මම මෙන්න මේ වගේ තැනකදී මෙන්න මේ හරිද? මේ වගේ තැනකදී තමයි මම ටර්න් කරන්න ඕනේ. මෙන්න මේ වාහනේ මැද්දට මගේ වාහනේ සයිඩ් මිරර් එක එනකොට වගේ මම දැන් ටර්න් කරනවා. හරිද? ඔන්න බලන්න. මම දැන් මෙහෙම ටර්න් කරනවා. දැන් බලන්න මගේ වාහනේ පාකින් ස්ලොට් එකට එන්ටර් වෙනවා. දැන් මේ පැත්තේ එජ් එක හරි. හරිද? ඔන්න බලන්න. දැන් මේ දැන් මම යනවා. මට දැන් අයිඩියා එකක් තියෙනවනේ මගේ වාහනේ එජ් එක කොහොමද කියලා. දැන් බලන්න. හරි. ඔන්න දැන් ඇතුල් වෙනවා. පාකින් ස්ලොට් එක ඇතුල් වෙනවා. දැන් මම දන්නවා මගේ වාහනේ කීයටවත් හරියට මැද්දට නෙමෙයි පාක් වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ සයිඩ් මිරර් එකෙන් බලන්න. මේ සයිඩ් මිරර් එකෙන් බලන්න පාකින් ස්ලොට් එකේ මැද්දට නෙමෙයි පාක් වෙලා තියෙන්නේ. දැන් මම ඕකට මොකද්ද කරන්නේ? මම රිවර්ස් එකට දාලා මම ස්ටීරින්ග් වීල් මෙහෙම කරකවනවා. මේ අතර කරකවලා මං කරන්න ඕන වාහනේ පිටිපස්සෙන් අරහෙට ගන්න ඕන. හරිද? ඔන්න බලන්න. වාහනේ පිටිපස්සෙන් මෙහෙට ගන්නවා. එතකොට මම මෙහෙ ગેප් එකක් හදා ගන්නවා ටිකක්. හරිද? ඔන්න බලන්න දැන් ඔන්න ආපහු මං කෙලින් කරගත්තා. මොකද නැත්තම් මෙහෙම දෙනවනේ ගොඩක්. හරිද? ඔන්න බලන්න. දැන් මම මොකද කරන්න ඕන? ස්ටීරින්ග් රයිට් ටර්න් කරලා අරහෙට ගන්න ඕන ටිකක්. හරිද? ඔන්න බලන්න. දැන් මම රයිට් ටර්න් කරලා මෙහෙට ගන්න. ඔන්න බලන්න. දැක්කද? හෙට අරගෙන ඔන්න දැන් මම දැන් ඔන්න දැන් කෙලින් කරලා ඔන්න දැක්කද? දැන් බලන්න මේ පාකින් ස්ලොට් එකේ ගානට ඇවිල්ලා තියෙන්නේ. දැක්කද? චූට්ටක් අරහෙට වැඩි මට ගානක් නැහැ. පාකින් ස්ලොට් එකට පාක් කළා තියෙන ගානට. හරිද? ඔන්න බලන්න. දැක්කද මේ? පාකින් ස්ලොට් එකේ මේ පැත්තේ එජ් එක බලන්න. මේ පැත්තේ එජ් එක බලන්න. දැන් මේ වාහනේ දැන් මගේ ටාගට් එක තියෙන්න ඕනේ මේ වාහනේයි මගේ වාහනේ අතර ગેප් එකයි මේ වාහනේ මගේ වාහනේ අතර ગેප් එකයි සමාන. දැන් ඕල්මෝස්ට් සමානව වෙලා තියෙනවා වාහන දෙක. දැන් ඔයාලට තවත් දුරටත් ඕන නම් මේ ગેප් එක මෙන්න මේ තියෙන ગેප් එකයි මේ ગેප් එකයි සමාන කරන්න ඕන කියලා හිතනවා නම් ආපහු පොඩි රිවර්ස් එකක් ගිහිල්ලා වාහනේ ස්ටීරින්ග් වීල් මෙහෙට කරකවලා ඔන්න බලන්න මෙහෙට කරකවලා ඔන්න ආපහු ගෙලින් කරලා ඔන්න මෙහෙම ආවා. දැන් මම මොකද කරන්න ඕන? දැන් මම මොකද කරන්නේ? මෙහෙට කරකවනවා. ඔන්න බලන්න මෙහෙට කරකවලා ඔන්න. දැන් බලන්න. හරි. ඔන්න දැන් ස්ක්‍රීන් එක කෙලින් කරලා ඉස්සරහට ගියා. හරි. දැන් බලන්න මේ ગેප් එක. ગેප්ස් දෙක සමානයිනේ. දැන් ඔයාලට පාකින් ස්ලොට් එකේ හරියට පාක් වුණේ නැති වුණාට මුලින් ඔයා ආයි කොහොම හරි ගානට පාකින් එකේ ස්ලොට් එකේ මැද්දට ආවා. අපි ආසරයක් යමුකෝ. අපි රිවර්ස් එකට යන් ඊළඟ පාර. දැන් එළියට යනකොටත් ඒ වගේ. එළියට යනකොට ඔන්න බලන්න දැන් මම එළියට යනවා. දැන් මෙහෙම තාම මට ස්ටීරින්ග් වීල් කරකවන්න බෑ. තාම මම කෙලින් විතරයි යන්න ඕනේ. දැන් මම මෙහෙට රිවර්ස් එකක් ගන්න වෙන්නේ. මොකද එක පැත්තකට විතරයි. තාම මට ස්ටීරින්ග් එක කපන්න බෑ. කැපුවොත් වදිනවා. මේ දැන් මෙහෙම කැපුවොත් අර වාහනේ කෑල්ලක් වදිනවා. අර මුල්ල වදිනවා. හරිද? ඔන්න බලන්න. දැන් මෙහෙම යනවා. ඔන්න දැන් මට කපන්න පුළුවන්. දැක්කද? ඔන්න දැන් මට කපන්න පුළුවන්. දැන් මම ඉස්සරහට යනවා. දැන් මම මෙන්න මේ වාහන දෙක මැද්දට රිවර්ස් එකක් පාක් කරන්න හදන්නේ. ඔන්න බලන්න මම රිවර්ස් පාක් කරනකොට කොහොමද යන්නේ? මෙන්න මේ වාහන දෙක මැද්දට. හරිද? මම ඔන්න බලන්න මම රිවර්ස් කරන්න පටන් ගන්නෙ. මට මෙන්න මෙතනින් මේ වාහනේ පේන්න පටන් ගත්තම තමයි මම රිවර්ස් කරන්න පටන් ගන්නේ. මම මේ විදිහට කපනවා. මෙන්න මේ විදිහට යන්න ඕන වාහනේ. දැන් මේ සයිඩ් මිරර් එකෙන් ගන්න ඕන රෙෆරන්ස් එක. ඔන්න බලන්න සයිඩ් මිරර් එකෙන් රෙෆරන්ස් එක බලන්න. දැක්කද මේ? මගේ වාහනේ මේ ස්ලොට් එකට එන්ටර් වෙන්න ඕන. දැන් එන්ටර් වෙනවා. දැන් මෙහෙ ලොකු අවුලක් නැහැ. මෙහෙ ඉඩ තියෙනවා. හරිද? ඔන්න බලන්න ස්ලොට් එකට එන්ටර් වෙනවා. දැක්කද? මේ සයිඩ් මිරර් එකෙන් බලන්න. අන්න. දැන් ස්ක්‍රීන් එක කෙලින් කරගන්න ඕන. ටික කෙලින් කරලා වාහනේ ස්ලොට් එකේ මැද්දට එන්ටර් වෙන්න ඕන. මේ බලන්න මේ බලන්න අන්න. දැන් ස්ක්‍රීන් එක ෆුල් කෙලින් කරගෙන මං ස්ලොට් එක ඇතුලට යන්න විතරයි. ඉතින් දැක්කද මේ ગેප් එක? දැක්කද? ඔන්න දැක්කද? දැන් මේ වගේ ගිහිල්ලා මෙන්න මේතන පාකින් ස්ලොට් එකට එන්ටර් වෙන්න හදන්නේ. මෙන්න මේ වගේ තැනකදී ඔන්න මම ස්ක්‍රීන් එක කරකවලා දැන් පාකින් ස්ලොට් එකට එන්ටර් වෙනවා. දැක්කද?
කොහොමද මං එන්ටර් වුනේ. දැන් ඔන්න පාකින් ස්ලොට් එකට එන්ටර් වුණා. හරිද? දැක්කද මේ ගැප්ස් එක මේ පැත්තේ ගැප් එක බලන්න. මේ පැත්තේ ගැප් එක බලන්න. දැන් අපි හිතමු මං ඔහොම පාක් කරාම ඔන්න දැන් මම බැලන්ස් එකට පාක් කරේ නෑ. ටික පැත්තක් වැඩිපුර ගියා කියමුකෝ. ඔන්න මම පර්පස්ලි උමනාවෙන්ම එක පැත්තකට වැඩිපුර පාක් කරා. හරිද? ඔන්න බලන්න. වාහනේ රෝද දෙක කරකවලා මම එක පැත්තකට වැඩිපුර ගත්තා. දැන් මෙහි අඩුයි ගැප් එක. මෙහි වැඩි ගැප් එක. හරිද? දැන් ඕක මම හදාගන්නේ කොහොමද? මම මෙහෙම ඉඳලා ස්ටීරින් වීල් එක මෙන්න මෙහෙට කපලා වාහනේ පිටිපස්සෙන් එළියට ගන්න ඕන. ඔන්න බලන්න දැක්කද? එතකොට මගේ වාහනේ මෙහෙන් එළියට යනවා. මේ පැත්තෙන් මෙහෙට යනවා. හරිද? ඔන්න බලන්න. දැක්කද? දැන් ඊට පස්සේ ආපහු ඔන්න මෙහෙට කපා ගන්න ඕන. ඔන්න දැන් හරිද? දැන් මං ආපහු ස්ටීරින් එක මෙහෙට කරකවලා වාහනේ මෙහෙට ගන්න. ඔන්න බලන්න. දැන් බලන්න ඔන්න දැක්කද? මෙහෙට ගත්තා වාහනේ. ඔන්න දැක්කද? දැන් මං හිතනවා හරි ඇති කියලා බලමු. මේ පැත්තේ ගැප් එක මේ පැත්තේ ගැප් එක මේ දැක්කද? ගැප් දෙක දෙපැත්තේ සමාන වෙලා තියෙනවා.